ලැබුවා වූ 2026 නව වසරේ පළවෙනි පෝය දවස අද. ඉතින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නර්මදා නදියේ තියෙන වැලිකැට සංඛ්‍යාවට වඩා ලෝකේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා තියෙනවා කියලා. අපි දන්නේ 8 බුදුරජාණන් වහන්සේලා විතරයිනේ. ඒ තරම් ප්‍රමාණයක් බුදුරජාණන් වහන්සේලා පහළ වුණ ලෝකෙක ඒ හැම ශාසනයකම අපි කවුරුන් හෝ සත්වෙක් වෙලා මේ ලෝකේ ඉන්නේ නැති. එක්කෝ සතර අපායට වැටිලා, එක්කෝ දෙවියෙක් වෙලා, එක්කෝ මිනිසෙක් වෙලා, එක්කෝ බ්‍රහ්මෙක් වෙලා. ඔබලා මේ දන් දුන්නා වගේ ඔය සියතින් ලෝතුරා බුදුරජාණන් වහන්සේටත් අප්‍රමාණ දන් දෙන්නේ නැති. පසේ බුදුරජාණන් වහන්සේලාටත් දන් දෙන්නේ නැති. මහරහතන් වහන්සේලාටත් දන් දෙන්නේ නැති. නමුත් ඔයාලා දන්නවද? උන්වහන්සේලා නිවි සැනසී ගියත් අපි තාමත් දන් දෙනවා. ඒ දන් දෙමින් අපි මොනවද ප්‍රාර්ථනා කරන්නේ? අපි තවත් ප්‍රාර්ථනා කරන්නේ ලබන ජීවිතේදී දෙවියෙක් වෙන්න, ලබන ජීවිතේ ශාස්ත්‍රීක මිනිසෙක් වෙන්න, මේ ජීවිතේ අපි කරගන්නා වූ දේවල් ශාස්ත්‍රීක භාවයකට පත් කරගන්න. එහෙම නේද? එතකොට මේ දන් දීම තුලින් අපි මොකද්ද සකස් කරගෙන තියෙන්නේ? තණ්හාව. දැන් දන් දෙන්නේ තණ්හාව සකස් කරගෙන භවයේ මොකක් හෝ කැමැත්තක් ප්‍රාර්ථනා කරගෙන. චතුරාර්ය සත්‍යයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුකට හේතුව තමයි තණ්හාව කියලා. ඒ නිසා ඔබ තණ්හාව නම් දන් දීමේ තුලිනුත් සකස් කරගන්නේ ඔයාලා දුකට පාරමයි කපාගන්නේ. සැපට නම් නෙවෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම දේශනා කරනවා මේ විදිහට දන් දිදී ප්‍රාර්ථනා කළා ඇති. නික්මීම හෙවත් අතහැරීම උදෙසාම භවය නිරෝධය උදෙසාම දන් දෙන්න අපි සූදානම් වෙමු කියලා. සතර අපායෙන් මිදීම අරමුණු කරගෙන දන් දෙන්න. සතර අපායෙන් මිදීම අරමුණු කරගෙන ශීලය ආරක්ෂා කරන්න. ඒ කොයි දේත් මේ සතර අපායෙන් මිදීම අරමුණු කරගෙනම සිදු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් මේ උතුම් පෝය දවසේ ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.